සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා මීත්‍රිගල නිස්සාරණ වනාන්තරය බලන්න. ඇත්තටම ඉතින් නාටකම්කාරයෝ රූපගත කරලා තියෙන්නේ මේ මීත්‍රිගල කියන ගම්මානේ. මේ රක්ෂිතය ආසන්නවත් රූපගත කිරීම බහුලව සිදු කරලා තියෙනවා. මාර ගෝල්ලයක් තියෙන්නේ. යාළුවනේ මේ තමයි නාටකම්කාරයෝ රූපගත කරපු මීත්‍රිගල ගම්මානේ මීත්‍රිගල රක්ෂිතය. ඉතින් ඔයාලට මේ ඇති මාර ලස්සනයි. ඉතින් ඉඳන් මිනිස්සුත් ඇවිල්ලා ඉතින් නිස්සිර කරවන්න. ඒකම රජමහා විහාරයෙන් පස්සේ අපිට ඔයාලා රජමහා විහාරය බලන්න දෙනවා. අතරම මේ මීත්‍රිගල මේ රක්ෂිතය බලන්න දෙන්න. ඒක අපිට බලන්න දෙන්න අපිට කරන්න එපා. කොළඹට ආසන්නේ මේ වගේ නේදලා හිතන්න බෑ. නේද? කොළඹට ආසන්නේ මේ වගේ දෙයක් තියෙනවා කියලා හිතන්නවත් බෑ. අපි නිකන් හොරෙල්ට ගියා වගේ මාරම හිතලා තියෙන්නේ මේ කැලේ මැදින් යද්දි. ඔයාලට පේන වැඩි ඉතින් පැත්තේම රක්ෂිතය තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ රක්ෂිතය ගැන කිව්වොත් මාරම ලස්සනයි. කිලෝමීටර් 1.5ක් විතර වගේ අපිට රක්ෂිතය තුලින් මේ පාර වැටලා තියෙනවා නේද? ඉතින් ඒ පාර දෙතියන් ඒ පාරෙන් යද්දි අකට මාරම කූල් එකක් දැනෙන්නේ. ඉතින් ඔයාලත් එන්න යාළුවනේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒක වචන වලින් කියන්න බෑ. ආවට කමක් නෑ. පරිසරය අප විස්තර කරන්න එපා. මේ පරිසරයේ ඔයාලා කියන දේවල් අනිවාර්යෙන් ඔයාලා ගෙදර වෙලා යන්න. පරිසරය අප විස්තර කරන්න එපා. මේ මාරම ලස්සනයි. ඔයාලත් එන්න යාළුවනේ.